CCTV system, surveillance system ගැන උනන්දුවක් තියෙන මේ software එක download කරගෙන බලන්න AI detection පැත්ත සෑහෙන advance මේකේ. site එකේ free download එකක් තියෙනවා. මේකේ තියෙනවා detection types ගොඩක් තියෙනවා. මේක තමයි විශේෂ feature එකක් තියෙනවා care assist. මේකෙන් පුළුවන් අර මිනිස්සෙක් වැටුනහම ඉඳගත්තාම හිටගත්තාම ඒ වගේ දේවල් monitor කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම try කරලා බලන්න මේ site එකේ link එක මම දාන්නම්. මම software එක download කරගෙන install කරගත්තා. open කරපුවම මෙහෙම තමයි interface එක තියෙන්නේ. එතන password එකක් අහයි ඒක දෙන්න admin කියලා දෙන්න. ඒක තමයි default password එක. ඒක වෙනස් කරගත්තා. මේ තියෙන detection types එතන තියෙනවා human no human vehicles සමත් තියෙනවා. ඊපස්සේ ඊට පහලින් තියෙනවා sound detection එක. ඊට පහලින් තියෙනවා human count field එක. ඊට පහලින් තියෙනවා face recognition. ඊට පස්සේ තියෙනවා scene change detection එක. ඊට පහලින් තියෙනවා license plate detection. ඊට පහලින් color detection. දෙවෙනි ටැබ් එක care assist කියන ටැබ් එක. ඒකේ තියෙනවා fall detection. කවුරු හරි වැටුනහම මොයිර කරුව හැකි. ඊට පස්සේ inactivity එළවීමක් නැතුව හිටියොත් කවුරු හරි තප්පර ගානක් විනාඩි ගානක් එක සෙට් කරන්න පුළුවන්. ඊට පස්සේ පුළුවන් posture detection එක කවුරු හරි හිටගත්තොත් ඉඳගත්තොත් නිදාගත්තොත්. ඊට පස්සේ neck posture detection එකකින් වෙන්නේ අර බෙල්ල වැරදි ඉරියව්වක තිබ්බොත් එතනින් ඩිටෙක්ට් කරලා ඒක කියනවා හදාගන්න කියලා. ඊට පස්සේ රෙකෝඩින් පැත්ත තියෙනවා. sound alerts හැම detection එකකටම වෙන වෙනම සෙට් කරන්න පුළුවන් වෙනම sounds. මේක sounds software එකේම තියෙනවා. අවශ්‍ය නම් වෙනම දාගන්න පුළුවන්. ඊපස්සේ ඊට පහලින් තියෙනවා schedule detection. හැම detection type එකක්ම schedule කරන්න පුළුවන්. ඒක කැමති වෙලාවට detect වෙන්න. ඒ ටික තියෙනවා. දැන් පේනවා ඇති. එතන schedule කරන්න පුළුවන්. වෙලාවල් add කරන්න පුළුවන්. ඊපස්සේ alerts tab එකේ තියෙනවා Telegram එකට connect කරන්න පුළුවන්. ඒක pitch එක වීඩියෝ එකක් එක්ක Telegram එකට alert එක එනවා මොකක් හරි detect වුණාම. ඊට පස්සේ වගේ settings තියෙනවා. තර add කරපු කැමරා ටික පෙන්නනවා. web camera, IP camera. මෙතන IP cameras add කරන්න පුළුවන්. ඒ ගොඩක් features තියෙනවා. මම වෙනම එකින් එක features ගැන වීඩියෝ ටිකක් වෙනම දාන්නම්. download කරගෙන try කරලා බලන්න.